Hi guys, welcome back to my YouTube channel. අද අපේ ගෙදර අම්මා නැහැ. අම්මා නැහැ කියන්නේ අම්මා අද ගමේ ගිහිල්ලා. ඉතින් මේ ගෙදර උයන පිහන වැඩ ටික, ගෙදර බලා ගන්න වැඩ ටික, සතුටුට කෑම දාන ඒවා අද මම තමයි කරන්නේ. මම අද vlog එකේ අම්මා නැති දවසට අපේ ගෙදර වැඩ වෙන විදිහ තමයි පෙන්වන්න ඉන්නේ. ඔය subscribe කරලා join වෙන්න. අපි අද බලමු උදේ ටීවී මොනවාද කියලා. ඇත්තටම කිව්වොත් මට උයන ටික වීඩියෝ කරගන්න බැරි වුණා. මට vlog එකක් කරන්න ඕනේ කියලා හිතුනේ දැන්. උදේට කියන්නේ මම උදේටයි දවල්ටයි දෙකටම එකපාර උයාගත්තා. එතකොට මට ලේසි. මොකද අද දවල්ට කැම්පස් යන්න තියෙනවා. මේ තියෙන්නේ පොල් සම්බෝල. හරිද? පොල් සම්බෝල මම තෙල් දානවාද? ටෙම්පරාද කරා. හරිද? මේ පොල් සම්බෝල. ඊට පස්සේ මම පරිප්පු යුවා. ඊට පස්සේ මම කරවල තෙල් දැම්මා. ඊට පස්සේ මම කතර මුරුංගක් වල පොඩ්ඩක් යදුවා. ඊට පස්සේ මම සැමන් හැදුවා. ඊට පස්සේ මේ තියෙන්නේ ඉතුරු වෙච්ච සැමන් ටික මම දැන් මේකෙන් තමයි කට්ලට් හදන්නේ. මම මේ ටික ගිහිල්ලා එහා පැත්තෙන් දියලෙන්නවා. මොකද මෙතන වහන්න බෑනේ කෑම. ඉතින් අද vlog එකේ මම ඔයාලට පෙන්වන්න යන්නේ කට්ලට් හදන විදිය. ඔයාලට මේ vlog එකෙන් කට්ලට් හදන්න ඉගෙන ගන්න පුළුවන්. හරි අපි දැන් හදමු. බලන්න ළමයි මේ බත් එක කඩවුණා. මේ බත් එක කියන්නේ මේ ඊයරා ඉතුරු වෙච්ච බත් එක මම රත් කරා බල්ලට දෙන්න. අම්මා නැති දවසට ඔහොම තමයි ඉතින් වැඩ වෙන්නේ. බත් කර වෙනවා, පොඩි උතුරනවා. ඉතින් එහෙම තමයි. අම්මා ඉන්නා නම් කෑ ගහනවානේ. මේ තියෙන බත් එක. බත් එක ඉවිලා නේ තියෙන්නේ. ඔව්. දැන් යන් මාත් එක පොඩි වැඩක් කරන්න. අම්මා හැමදාම උදේට උයපු ගමන් මෙන්න මෙයාලට තමයි ඉස්සලම කෑම දෙන්නේ. අද කෝල් කරලාම කිව්වා මේ කෑම දාන්න කියලා ගිහිල්ලා. දැන් ඇවිල්ලා යන්න ඇති. පේන්නේ නැහැ. අපි මෙන්න මේකට බත් දානවා. මේ පූසෙක් ඉන්නවා. අම්මගේ යාළුවෙක් ඇවිල්ලා මන් දාපු බත් ටික කන්න. කෑ ගන්න එපා. අපි ගිහලා බලමු. වෙනදට නම් මෙතනට ලේන්නු 5-6ක් එනවා. අම්මා උදේම උයපු ගමන් දානවනේ දැන් අද ටිකක් පරක් වුණා. තාම දෙන්නයි ඇවිල්ලා හිටියේ. මේක හැමදාම යන්නේ තව යාළුවෝ ටිකකට. මම නම් ඒ යාළුවන්ට ඇත්තටම කැමති නැහැ. මොකද මම තනකොළ පිටල් ටිකක් ගෙනාවා ගෙදර හිටවන්න. ඒ කට්ටිය ඔක්කොම ටික කාලා. කැමති නැහැ කියලා බඩගින්නේ තියන්න බෑනේ. අම්මා කිව්වා කන්න දාන්න කියලා. ඉතින් එයාලා කොළ ಜಾති කන්න ආසෙ හින්දා මං ගෙදර තිබ්බ ලීස් කොළ ටිකක් කපලා කොටලා දැම්මා. සුංගිලි බෝලේ බඩගිනේ ලයින් සුංගිලි බෝලේ මම උයලා ඉවර වෙනකන් මෙයා හැවදාව මගේ ළඟට වෙලා ඉන්නවා. ඔයාට තමයි කෑම. එන්න බත් කන්නේ. දැන් වෙලාව 8යි. උදේට බෙදන්නේ පරිප්පුයි පොල් සම්බෝලයි කරවල තෙල් දාපු ටිකයි. අපි යමු. දැන් මං තාත්තගේ කෑම එක අරන් කඩේට ආවා. වෙනදට ඉතින් මේ වැඩ ටික කරන්නේ අපේ අම්මා තමයි. අම්මා ඉන්න දවසට ඉතින් අපි මේ ලෝකේ වැඩක් කරන්නේ නැහැ. එයා තමයි ඔක්කොම කරන්නේ. දැන් තියානදී දවසට ඉතින් වැඩ කරන්න එනවා.
කඩේ ඉතින් ඉන්න ගමන් මම ওই බෝතල් වලට දාගෙන මොන මොනා හරි කනවා. මේ මුරුක් එක නම් මාරම රායි. දැන් තමයි මම ගෙදර යන්නේ. තාත්තා ගෑණි කෑවා. කනකම්ම හිටියා. බයි බයි. මං වාහනේ ඩ්‍රයිව් කරද්දී ආසම වැඩේ තමයි මේ ස්ටියරින් වීල් එක කරකවන එකට. වංගුවල එහෙම මං එන ආසයි මේ ස්ටියරින් වීල් එක කරකවගෙන වාහනේ පදින්න. ගෙදර ආවා. දැන් අපි යමු කට්ලට් හදන්න. ඉන්න මෙයා ගෙදර ඇවිල්ලා. ඕ ඉතින් ඔයා හිටියේ නෑනේ. ඔයා මත් එක්ක කතා කරේ නෑනේ මං ගියා. ඕ ඒයි ඕ ඔයි එන්න යන්න එපා නෑ පැය භාගයයිද කොහෙද ගිහිල්ලා දැන්. ඒකටත් අඬනවා. බත් කෑවද? බත් කෑවද ඔයා? ඔයා බත් කෑවද? 8:54යි. මේ යන්න කලින් මම එක බලලා ගියා. දැන් මේ අලවල පොතු ටික අරගන්න ඕනේ මෙහෙම. හොදටම තැම්බුණාට පස්සේ මෙහෙම නිකම්ම පොතු ගෑවෙන්න. දැන් වෙලාව 9:00යි. දැන් තමයි මම මේ උදේට කන්නේ. මම උදේට කෑම. මේ පොල් සම්බෝලක නිකන් කුඩු කුඩු වගේ. අපේ අම්මා හදනකොට නම් මෙහෙම උදේට එකට අරගෙන තියෙනවා. Have a drink, please. Rafai හැබැයි. ඔර ගමේ කාම දුන්නේ. පොල් සම්බෝලා, බක්කුවේ, පරිප්පුවේ. කොරෝලට පපඩම් කාලෙකුත් තිබ්බනම් උතර මාර්කන. මේ දවස්වල මම දැක්කා මේ TikTok එකේ වයිරල් යනවා චීස් කේක් එකක්. මට තිබුණා හදලා බලන්න. මම කොහොමද වයිරල් වෙන ඒවා හදලා බලන්න හරි ආසයි. මට කනේ මම අර මේ මොනවද හැදුවේ? කැරමල් පුඩින් එකක් හැදේ. ඒ මේ අපි බලමු ඒක රහයිද කියලා. මට ඔය කේක් වගේ යෝගට් හොයාගන්න නෑ. අපේ කඩේ තියෙන්නේ මේවා විතරයි. ඉතින් මේ මම ඒක හැදුවා ඊයේ ගෙදර ඇවිල්ලා. පැය 12ක් ෆ්‍රිජ් එකේ දාන්න තිබ්බනේ. පුදුමයි මේක මගේ කටින් බෙරිලා ෆ්‍රිජ් එකේ තිබ්බ එකක්. දැන් මේ එක ගල් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ හයිලන්ඩ් යෝගට් එක. ඊට පස්සේ මම ඒකට දැම්මේ මොනවාද නයිස් බිස්කට්. දැන් අපි කාලා බලමු ඔය කියන තරම් රහයිද කියලා. බිස්කටුයි මේ යෝගටුයි තමයි ඉතින් වෙන මොකුත් අමුතු කරක් නෑ. මේක ජඩවලට දෙන්න. මේ බිස්කට් නෑ. ෂැඩෝ පොඩ මෙතනට මේ අපේ යාළුවොන්ට පේන්න උඩට එන්න පොඩ්ඩක්. අපේ වීඩියෝ වගේ යාළුවා. මේ වගේ අපේ අම්මා දැක්කනම් මාවත් එලවලා අපි බල්ලාවත් ගෙදරින් එලවනවා.
අම්මා නැති වෙලාවක් බලලා තමයි මම මොන හරි කෑමක් හදන්න හිතුනොත් එම හදන්නේ. අපේ අම්මා ඉන්න දවසට කෑමකුත් හදන්න බෑ කෑ ගහනවා. මොකද එයා හදන කෑම කන්නේ නැහැ. එක එක ජරාවල් හදාගෙන කනවා. ඊට පස්සේ කෑම ඉතුරු වෙනවා කියලා. අපිට තව තක්කාලිත් ඕන. මෙන්න දෙනවා කපාගත්තු ලුණු, තක්කාලි, මෙන්න මෙතන දෙනවා කුරුදු පොතුයි, සුදු ලුණුයි, කරපිංචායි. මේ තියෙන අල ටික, මේ තියෙන්නේ සැමන් ටික. මේ අල ටික ඉස්සෙල්ලාම තලා ගමු. තලා ගන්නවා. අයියෝ මේ පොත්තක්. I not visible. මෙහෙම තලා ගන්නවා. මේ සැමනු චොප් කරගන්න ඕන. චොප්ප කරගන්න කලින් කෑල්ලක් කටේ දාගන්නත් ඕන. මං වගේ සැමන් අමුවෙන් කන පෙරේතයෝ තවත් ඉන්නවද? දැන් අපි කට්ලට් එක හදාන්න තමයි යන්නේ. හරිද? සරලම මේ වඩඳ රත් කරලා තෙල් ටිකක් දාගන්න ඕන. ඉන්න මෙච්චරක් විතර තෙල් දාන්න. හරිද? හරිනේ. මේ අබ දැන් දානවා මොනවාද අපේ කරපිංචා වලයි රාම්චෙයි ඉඟුරුයි සුදු ලුණු ටිකයි කුරුදු පොඩි ටිකයි ඉස්සෙල්ලාම දාගන්නවා. හරිද? මේ ඒ ටික රත් වීගෙන එනකොට කරන්නේ මෙන්න මේ බී ලුණු ටික අපි දාගන්නවා. ඊට පස්සේ ලුණු දාගන්න ඕන. ඊට පස්සේ කහ චුට්ටක් දාගන්න ඕන. චුට්ටයි දාගන්නේ. හරිද? ඊට පස්සේ 3-5 කුඩු චුට්ටක් දාගන්නවා. ගම්බිරිස් කුඩු නම් ඔයාට කැමති ගානට දාගන්න. සැමන උදාන හින්දා මම ගම්බිරිස් කුඩු ටිකක් වැඩියෙන් දානවා. ඊට පස්සේ කෑලි මිරිස්. කෑලි මිරිස් නම් මම ඔක්කොම ටික දානවා. ඊට දෙන්න. සමන් ටිකක් දාගමු. මේ ටික බැදගමු. හරිද? අප්පා තෙල් නෑනේ. ඔක්කොම ටික බැද ගන්න වෙන්නේ නැහැ. කොහොමද ඔක්කොම බදින්නෙත් නැහැ. හිට ගන්න තමයි හැදුවේ. මම වලින් එකක් කාලා බලන්න ආසයි. අම්මා version turn off කරලා මගේ version එක turn on කරගත්තා. දැන් මම මේ කැම්පස් යන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ. මේ අපි ෂැඩෝගේ වැඩ. තනාව එක දවසක් ඇඳ උඩින් තියලා ගියා. මෙයා මේක කාලා. හරි. කොණ්ඩේ හරි. දැන් අපි මේකප් කරගමු. How is it? Is it good? දැන් අර නෙවෙයි නානවා.
bye අපි යමු කැම්පස් මෝටර් කලස් නෑ වැරදි මොකද්ද වැරදි මොකද්ද මේකේ වැරද්ද ලියලා බලන්න ලී වෙනවද කියලා හිතන්න දක් කරන්නේ මේ අවශ්‍යයි අක්ක මේක ලියවෙන්නේ නැහැ එන්න ලියවෙන්නේ කොහොමද නංගි නම් මේ ෆොටෝ දෙන්නද අපේ ගෙදර දෙල්ලා කරන්න ඇවිල්ලා මොකද නංගි ඉන්නවනේ අද ගෙදර කැම්පස් එකට ආවා මම හිතන්නේ දැන් ලෙක්චර් එක පටන් ගන්න ඇත්තේ මම හොඳට පරක්කු වෙයි දුවමු මිතුර දුවමු මිතුර දුවමු දැන් ලෙක්චර් ඉවරයි අපි රට්ටිගේ පොඩ්ඩක් ඉවරයි ඉන්නවා අපේ ඉන්ටර්න් ජීවිතේ අපිට කරන්න පුළුවන්කම ඇස්සේ දීලා ඉන්න මුලින්ම කොන්ක්‍රීට් එක ඉවර කරගන්න ඉවරයි ඔය යනවා ගෙදර දැන් තමයි ගෙදර ආවේ අයියෝ වගේ කොණ්ඩේ අයියෝ දැන් ගිහිල්ලා උයන්නත් ඕනේ කියලා රැට කන්න අපේ නංගී කොත්තුවක් හදලා තියෙනවා මම ඔයාලට කොත්තුව පෙන්නන්නම් දැන් ඉතින් වොෂ් එකක් දාගෙන පාඩම් කරන්න ලෑස්ති වෙන්න ඕනේ කොත්තු ඔයාට මොනවද ඕනේ ඔයාට මොනවද ඕනේ මේව ඕනේ මේව ඕනේ බත් කන්න බෑ අනිත් ඔක්කොම පුළුවන්. මෙයා මොකක් හරි හොර වැඩක් කරලා මගේ ළඟට වෙලා උඩතල් ලෙවි ඉන්නවා. තාම මට හොර වැඩේ හොයාගන්න බැරි වුණා. පාඩම් කරලා ඉවරයි. දැන් යනවා නිදාගන්න. මෙන්න මේ මගේ චූටි පෝර්ෂාදයටත් කන්න දුන්නා. එයත් කනවා. පාඩම් කරලා දැන් මං ඇඳට ආව නිදාගන්න. අම්මා නැති දවසට කොහොම තමයි ඉතින් අපේ ගෙදර හැබැයි කිසි සද්දයක් නැති වුණාමත් හරි පාළුයි. මේ ඉතින් ඔහොම තමයි අපි අම්මා නැතුණාම දවස ගෙවෙන්නේ. ඉතින් මේක අම්මට පෙන්නන්න ඕනේ. හරි හරි බයි බයි. තව ලස්සන අලුත් vlog එකකින් එනං හම්බෙමු. බයි. Thanks for watching.